අද වීඩියෝ එකෙන් අපිත් එක්ක මාදුගංගේ බෝට්ටු සවාරියක් යන්. අර රිලා පැටිය වගේ. මේක තමයි පුතේ මාදුගඟ. මාදුගඟ කියලා නම් වලට දාලා දන්නවද? ඒක තියෙනවා පුතේ මාදුව කියලා දූපතක්. ඔය අපිට පේනෝනේ ඈතින් ඉස්සර පේනෝනේ පන්සලක්. ඔව්. ඒක තමයි කුඩුව රාජමහාවිහාරේ ලංකාවට දළදා වඩම්මනකොට රටේ කලකැලවිලි කාලකත්වයක් තිබිලා තියෙනවා. මේගොල්ලෝ රාජානුග්‍රහයක් හම්බ වෙන්නේ. මේගොල්ලෝ කරන්නේ යාපනයේ මායි නැවුන ගලපේ වැලිතර කියලා බලපිටේ තොටුපලෙන් දාලා මෙන්න මේ ගඟ හරහා එනවා. ඔන්න ඔය දූපත. ඔය දූපතේ වැලිකොත් හදලා වැලිකොත් කීපයක් හදලා දවස් ගානක් ඒ වැලිකොත් පස්සේ ලක්ෂක් කියලා තමයි දළදාක අනුරාධපුරයට වඩම්මන. ඒ අනුරාධපුරයෙන් පස්සේ නැවත වතාවක් දළදා වඩම්මන මේ දිස්ත්‍රික්කය. මේක තමයි ලංකාවේ දළදාව මුල්ම පහසු. ඉතින් පුතේ මෙන්න මේ මහදුව තියෙන ගඟ තමයි මාදු ගඟ වෙන්නේ. Hi, welcome back to my YouTube channel. පුරපාදිනේකට දාගෙන මේ තමයි අපි ලංකාවට ඇවිල්ලා ගියපු පළවෙනිම ට්‍රිප් එක. මං කියන්න. මුලින්ම මාදුගඟ ගැන ඒ විදිහට ලොකු විස්තරයකුත් අහගෙන අපි දැන් හදන්නේ ඒ සුන්දරත්වය විඳගන්න. මේ ලස්සන මාදුගඟ දෙස් විදෙස් සංචාරකයන් අතර ගොඩාක්ම ප්‍රසිද්ධ බෝට්ටු සවාරි වලට. බෝට්ටුවක යන්නේ නැතුව අපිට මේ ලස්සන මේ විදියට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. මාදුගඟ ගැන තව තවත් ලස්සන විස්තර ගොඩාක් තියෙනවා. වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. ඔය ලොකු ගහක් තියෙනව නේද? මේ තමයි කිරළ. අර පොළවෙන් උඩ වතුරෙන් උඩට ඇවිල්ලා තියෙන මුල් වගේ උඩට. ඒක තමයි කිරළ මුල්. වයින් බෝතල් වලට එහෙම කිරළ ඇබ විදිහට පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ කිරළ මුල්. පිරිමි සතෙක් ඉන්නවද? ඒක තමයි යාගේ කකට වඩා වලිගෙ දිගයි. එයාලා හැන්සම් නේ පිරිමි සත්තු. අර පොඩ ටිකක් අර චබි. එහෙම නේද? මිනිස්සුන්ගේ වගේම තමයි. අපේ බෝට් එකේ අංකල් මේ දූපත් ගැන ඊට පස්සේ මාදු ගඟ ගැන ලොකු විස්තරයක් අපිට කියලා දුන්නා. දූපත. මේක තමයි මේකගේ තණ්ඩකට තියෙන එකම දූපත. දූපත් කඳු ගල් ඒවත් එක්ක තියෙන්නේ. එතකොට මේකට වලදුව කියලා නම් වැටලා තියෙනවා. සුද්දාගේ කාලේ මිනිස්සු මැරිලා තියෙනවා. වල දාලා තියෙන්නේ මෙහෙ. ඔව් වල දාලා තියෙන්නේ මේ. මේක අර අපිට පාස් කරන් ආව මහලදුව කියන එක. ඒකට තමයි ලෙඩේ යදිලා මිනිස්සු ගාල් ගාලා දෙන කියලා මහලදුව කියන දූපත. මහලෙඩ දුව. මහලෙඩේ තමයි නම තිබෙන්නේ වරංගි කියලා ලෙඩක් ඇදලා තියෙන මේ කාලේ. වසංගතයක් වගේ. ඒකෙන් මේගොල්ලෝ දන්නේ මොකද්ද කියන එක ලෙඩේ මේක මහලෙඩේ කියලා හඳුන්වලා දුන්නා මිනිස්සු. ඒ ලෙඩේ කොහොම තමයි ඒක තුන්දරේ සිද්ධ වෙන්නේ. මේ දින මීරල දුව. මේක ඇවිල්ලා මේකගේ තියෙන දෙනොඩු විශාල දුවකට. ඒක සුද්දා මිත්‍රාංගාරුවයි කියලා කියනවා. හැබැයි ඇත්ත බලවල් දිනෝ මේකේ හාරම. මොකද ඒකට හේතුව මේකගේ ගොඩාක් දුපතල මිනිස්සුන් තියෙනවා. දකුණු ආසියාවේ වැඩිම කඩලාන පද්ධතියක් තියෙන ගඟ විදිහට මාදුගඟ හඳුන්වන්න පුළුවන් වගේම මේ මාදුගඟ කඩලාන පද්ධතියේ ගස් 21ක් හම්බ වෙනවා. ඒ අතර විෂසහිත භයානක ශාකද තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම කඩලාන කියන්නේ පැය 24ම අපිට ඔක්සිජන් ලබා දෙන ශාකයක්. ඒ කඩලාන. ඕ ඔලුගඩි. එරිලා ඉන්න පියන. අර රිලා පැටිය වගේ. You say slow down. I don't like to move too fast. It drowns the truth with things that are not real, and I really want us to be real with love.
මං කඩේ කොත්තුවට වැඩමුවා කියලා. ඒ වඩම්මනකට දලදාවේ ආරක්ෂාවට නාවි ගෝත්‍රිකව ආවා කියලා කියනවා. ඒ අපිස් මේක තමයි වාසය කරන්නේ කියලා කියන්නේ. දලදාව කියන කාක්ක. එතකොට මේගොල්ලෝගේ මේකේ ගල් ගුහාවක් තියෙනවා ඇතුලේ. මෙන්න මේ මතේට එක්ක අදටත් මිනිස්සු සාමාන්‍ය 9 කිලෝ මේදු කොට තමයි ගෙනත් අතාරින්නේ. අය දුව නිසා මේකට ගෙනත් අතාරිනවා. නමුත් නයා කියන සතර සාමාන්‍ය විනාඩි 5ක් 10ක් වගේ තමයි මේ මේදු උපදයා ඇඳෙන්නේ. ඒකට හේතුව තමයි එයාට කොවිල කන්න ඕනේ. මොනවාරි ගාට එයාට කොවිල කන්න ඕනේ. එයා බලන්නේ කොවිල මිනිස් වාසය කරන තමයි. එතකොට එයා ඩක්කාලා කක්කට බෑලා යනවා. ඒ වගේම තමයි නයා කියන්නේ වතුරේ තා වේගෙන් පිරෙන්න පුළුවන් සතෙක්. You say slow down. I don't like to move too fast. It drowns the truth with things that are not real, and මේ තමයි අපේ ගමේ අපිට හම්බ වෙන කුඩාම දුකට සත පහ දුන්නේ සත පහ කාට තමයි තිබුණේ. දැන් ඔය ඉස්ලාම් දින ගල ගහලා තියෙනවා. ඉතින් මේකේ තිබුණේ කතර ගම දෙයක්ගේ ලොකු පිළිමයක්. ඔය සීල්ස් ටික උඩින්ම පේනවා. ඊට පස්සේ තමයි බොඩි පිළිම දෙක ගෙනත් තියන්නේ. ඔය පිටියේ තියෙන අත්ති පිච්ච පාර. ඔය ගලක් පේනව නේද? ඔතනින් ద్వාරයක් තිබුණා කියලා කියනවා. මේ දූපතයි සම්බන්ධ කරලා. ඒකට හේතු තියෙනවා. මේ දූපතේ ඉඳලා නයි දූපට කවුරු හරි බැහැලා කන්නාඩි Google එකක් දාගෙන ඔක්සිජන් ටැංක් එකක් හරි දාගෙන මේ හරිය බැහැලා බලන්න කියන්නේ එයා දකින්නේ ගුහාවක් මේක ඇතුළට තියෙන ගුහාවක්. මේක පොළොවේ යටින් කොද්දුවත් එක්ක සම්බන්ධකමක් තිබුණා කියලා කියනවා. ඒ කාලේ මිනිස්සු මතයකුත් කියන කොද්දුව කියන එක දූපතක් නෙමෙයි පොඩිමිවත් එක්ක සම්බන්ධ වෙලා තිබුණා කියලා කියනවා. පොඩිමිවත් එක්ක සම්බන්ධ වෙලා තිබිච්චක් කියලා කියන කොද්දුව කියන්නේ. පසු කාලිනව බස් කාදනය වෙලා ගස් කොළන් කපලා වෙලා කියලා එහෙම මාගෙන් තමයි කියන්නේ. දැන් පිළිගන්නේ. Hello. සත පහේ දුවෙන් පස්සේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ කුරුඳු දුවට. කුරුඳු දුවට යන ඕනෙම කෙනෙක්ට කුරුඳු තැලීම වගේම කුරුඳු තෙල් නිස්සාරණ ක්‍රියාවලිය මුල සිට අවසානය දක්වා බලා ගන්න පුළුවන්. ඒ වගේම කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන ගොඩක් අඩු මුදලකට හොඳ නිෂ්පාදන ඔයාලට මෙතනින් මිලදී ගන්නත් පුළුවන්. A small line in a start. No machine in the manual working. රොමන් තනි වෙලාද? ඒක මරු ගෙට. ඒ හලු ඔයා මම ඉන්න කරලේ. you say slow down. I don't like to move too fast. It drowns the truth with things that are not real, and I really want us to be real with love that lasts. In the past I messed up, gave too much. What is it with time? Why can't we unwind? And all the hurt we deal with, I wanna leave my cares behind. And now that time has passed, I see why we are lonely. ABC දැන් අපි ඇවිල්ලා ඉන්නේ කොද්දුවට. කොද්දුව රජමහා විහාරයට. ලංකාවේ දූපත ඇතුලේ පන්සලක් විතරක් තියෙන එකම තැන තමයිලු කොද්දුව කියන්නේ. ඔන්න බලන්නකෝ අපේ බෝට් එකේ අංකල් කොද්දුව ගැන කිව්වේ කොහොමද කියලා. මේ තමයි අපේ ගඟේ මම දකින්න තලපනවා. හරිම නිස්කලංක වටපිටාවක පිහිටලා තියෙන මේ කොද්දුව රජමහා විහාරස්ථානය පුංචි පුංචි සත්තුන්ගෙන් ඒ වගේම ලස්සන ගස් කොළන් වලින් පිරිච්ච වටවෙච්ච පන්සලක්. You
අපිට ඉස්සරහින් පේන තියෙන මේ සාමාන්‍ය පාලන සිංහල එකක් આવුත් එහා දිහා සිංහල එක මාරු වෙන විදියක් නෑ මේ ආනක් આવුත් ඒක නිසා සිංහල එක මාරු වෙන පුළුවන් විදිහ තමයි මේ චිප් එකක් තියෙනවා මේ වගේ දැන් කීපයක් දෙන්න වහලා තියෙන මේක හස් කරලා අපලම මේ පීරිකු කරනවද? පීරිකු කරනවද? දැන් යන්න බෑ දැන් මේ බලන්නකො මේ වතුර මට්ටම මලකට කාලා තියෙනවා මෙන්න. වතුර සීතල මලකට කාලා තියෙනවා මේ රේල් පිළිවෙලක් මේ යටතට සම්පූර්ණ කියලා තියෙනවා මාදුවට යන්නේ පාලමත් පහු කරගෙන අපි දැන් යන්නේ මාදුගඟ බලන්න එන ඕනෙම කෙනෙක් යන්න හරි ආසාවෙන් බලන්න හරි ආසාවෙන් ඉන්න දෙයක් බලන්න. දාගන්න මේ බලන්න එයාගේ නම බන්ටි. ඉතින් අපි ආවත් බලලා එයාගේ ෆොටෝසුත් අරගෙන දැන් යන්නේ තව තැනකට. ඒ තමයි මෙහි ගොඩාක් විශේෂයි ඉස්සොකොටු. ඉස්සොකොටු මොන වගේද කියලා බලන්න තමයි අපි දැන් යන්නේ. කොටුව මැද කොටුව මාළු කොටුව මේ පිට කොටුවේ කට ටිකක් ලොකුවට තියෙනවා මේ තේරෙනවද කට තියෙන ටිකක් ලොකුවට ඔව් ඒ තමයි පිට කොටුවේ කට ඒක කියන්නේ පිට කොටුව කියලා මොකද කියන්නේ හොදේ ඊට පස්සේ මැද කොටුවයි මාළු කොටුවයි කියන දෙකේ තියෙන කට සාමාන්‍ය මේ වගේ පොඩි කටක් තියෙනවා මැද කොටුවේ කට කියන විදිහට යටට ගම තියෙනවා ඒක ජොයින් කරලා නැහැ ඊට පස්සේ මාළු කොටුවේ කියන එකේ තියෙනවා ඒ ඉඳලා යන්න ජොයින් කරලා මැද සාමාන්‍ය ගියත් එකම මාරක් පොඩි කටක් ඒක ලීකැලක් ගහලා තියෙනවා ඒක තමයි කියන්නේ මාන කියලා මාන කියන තැනට එළිය වැටෙන තමයි කුප්පිලාම්පුව එල්ලන්නේ. මේ ඉස්සොට මාරුවට දාන හැම තමයි කුප්පිලාම්පුව. ඉතින් පතුල කුප්පිලාම්පුව. එළියට. අර එළියට ඒකට දෙන කපුල දිහා දිහා මේ කපුලේ මුදට ඇතුලේ එළිය පේනවා. ඒ එන්න මේ මාළු කොටුවේ කියන එකේ එළිය හොඳටම පේන්න තියෙනවා. දැන් මේ පොටු අවලංගු ලාදී මේක පහම් පත්තු කරන්නේ නැහැ. පැලටි කැටලා ගිහින් ගිහලා තියෙනවා. මාන කියන තැනට එළිය වැටෙන පස්සේ ඒගොල්ලන්ට ඇතුලේ එළිය ඉඳලා එන ඇතුලේ කට්ට හොඳට මාර පේනවා. නමුත් ඇතුලට ආවයි පස්සේ ඒගොල්ලන්ට එළියට මාර පේන්නේ නැහැ. ඉස්සර කුප්පිලාම්පුව පත්තු කරලා අල්ලගෙන අපිට මට පේන්නේ නැහැ. ඒක හොඳම දේ තමයි ප්ලේන් වීදුවක් කියලා කාමරයක ඇතුලේ ලයිට් එක දාලා එළිය බලනකොට විදුලිය එළිය පේනවද කියලා. ඉතින් පැත්තට එන්න. අනේ වගේ කව කිව්වක් තමයි මෙතන කරලා තියෙන්නේ. එතකොට මා ඉස්සර මාළු ගොඩක් වෙලාවට කරලා ඉස්සර කරලා ගොඩක් වෙලාවට අර කුප්පිලාම්පුව වල උඩ පීන ඉනවා. කුප්පිලාම්පුව වල යා හොඳටම හෙම්බක් කරනවා. ඒකට හේතුව තමයි ඇතුලේ වපසගේ අඩුයිනේ. පොඩි වපසගයක් තියෙන නිසා අමාරුයි ඒක. ඊට පස්සේ උදේට රෝබලේ විතර ඉස්සොකොටු වල කතන්දරෙත් ඒ විදිහට අහගෙන අපි දැන් ඇවිල්ලා තියෙන්නේ ෆිෂ් තෙරපි වලට. ෆිෂ් තෙරපි කියන්නේත් මාදුගඟ බලන්න එන ඕනෙම කෙනෙක් අනිවාර්යෙන්ම එන තැනක්. ඉතින් හිතට මනසට පුදුමාකාර විදිහට සැහැල්ලුවක් දෙන දෙයක් තමයි මේ ෆිෂ් තෙරපි කියලා කියන්නේ. මොසම්බික්ලා You say slow down. I don't like to move too fast. It drowns the truth with things that are not real, and I really want us to be real with love, love that lasts. In the past I messed up, gave too much. දැන් ඉතින් අපි ලස්සන උදේවරුවක් ගත කරලා හොටෙල් එකට එන ගමන් තමයි ඉන්නේ. මට ඔයාලට කියන්න බැරි වුණානේ. අපි මෙතන මාදුගඟ ළඟම තියෙන හොටෙල් එකක් බුක් කරා. ඔයාලට බෝට් සෆාරි එක විතරක් ඕනේ නම් ඒක විතරක් බුක් කරගන්නත් පුළුවන්. හැබැයි අපිට හිතුණා මේ ලස්සන සෆාරි එක ගිහින් ඇවිල්ලා ලන්ච් එකත් අරගෙන පොඩ්ඩක් රිලැක්ස් වෙලා ගෙදර යන්න. ඒ වගේම තමයි අපේ බෝට් එකේ අංකල් ගැන අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. එයා මේ මාදුගඟේ තියෙන හැම දූපතක් ගැනම හැම දෙයක් ගැනම අපිට හරි ලස්සනට පැහැදිලි කරලා දුන්නා. ඉතින් අපි මේ වගේ ගමනක් එනකොට ඒ දේවල් දැනගන්න ආසයිනේ. වෙලාව අරගෙන එයා ඒ දේවල් හරි ලස්සනට කියලා දුන්නා. ඉතින් ඔයාලටත් මාදුගඟේ සෆාරි එකක් යන්න හිතාගෙන ඉන්නවා නම් එයාව කන්ටැක්ට් කරගන්න ඕනේ නම් මගේ වීඩියෝ එකට යටින් මම එයාගේ ඩීටේල්ස් දාන්නම්. ඒත් එක්කම මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම් අර ඈත පේන ලස්සන හොටෙල් එකේ අපි අද හවස් වරුව ගත කරපු විදිහ. ඉතින් හැමදාමත් වගේ මගේ වීඩියෝ එක බලාගෙන අහගෙන හිටිය ඔයාලට ගොඩක් ස්තුතියි. අපේ මේ පුංචි ලස්සන රටේ තියෙන තවත් ලස්සන තැන් ටිකක් ඉස්සරහ වීඩියෝස් වලින් මම අරගෙන එන්නම්. එහෙනම් හැමදාම hina වෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න. මං ගිහින් එන්නම්.